ආයුබෝවන් හැමෝටම. ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අද මම පෙන්වන්න හදන්නේ යාන්ත්‍රීකරණ තේදළු නෙලීම සඳහා පාවිච්චි කරන බැටරි ඔපරේටඩ් මැෂින් එක කොහොමද සර්විස් කරන්න කියලා. සර්විස් කරන්න කියලා මේ කියන්නේ දැන් ගොඩක් අය මගෙන් පහුගිය දවස්වල ඇහුවා වැස්ස දවස්වල මැෂින් එක පාවිච්චි කරනකොට මැෂින් එකට හානි වෙන්න පුළුවන්ද කියලා. ඕ අනිවාර්යෙන් මැෂින් එකට හානි වෙන්න පුළුවන්. එක දිගටම වැස්ස දවස්වල පාවිච්චි කරොත් එහෙම අනිවාර්යෙන් මේ ඇතුලේ තියෙන ඒ කියන්නේ මේ මැෂින් එකේ තලයේ ඇතුලේ තියෙන බ්ලේඩ් සෙට් එකත් එක්ක තියෙන රේසර් වලට හානි වෙන්න පුළුවන්. ඉතින් මොකද මේක ග්‍රීස් එක්ක වැඩ කරන මැෂින් එකක්. මේක ඇතුලේ තියෙන බ්ලේඩ් ටික වැඩ කරන්නේ. ඉතින් මම පෙන්නන්නම් මේක කොහොමද සර්විස් කරන්න කියලා හරි ලේසි විදියට Tamanටම කරගන්න පුළුවන් දෙයක් මේක. ඉතින් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඉතින් මෙන්න මේක තමයි මම මේ පාවිච්චි කරන මැෂින් එක. මැෂින් එකක් නෙවෙයි මැෂින් කීපයක් පාවිච්චි කරනවා. ඉතින් ඒක මැෂින් නැත්නම් මම මේ ඔයගොල්ලන්ට ගලවලා පෙන්නන්නේ. මම මේ ඇන ටික මම බුරුල් කරලා තියලා තිබ්බා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්න. මොකද මේ වීඩියෝ එක ගොඩක් දික් කරන්න මම කැමති නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මේ ඇන ටික ගලවලා මෙන්න මේ තියෙන ඇන ටික ගැලවුවට පස්සේ මේ එක ඇනයක් තියෙනවා ටිකක් ලොකු ඇනයක්. ඒ ඇනේ ගලවලා තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන දවස් වලට මේ මැෂින් එක ඇතුළට ග්‍රීස් ගහන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ බලන්න මේ මැෂින් එක ඇතුලේ දැන් මෙන්න මේ විදිහට මේ කොටස ගැලෙවුවට පස්සේ ඇතුලේ වතුර බලා ගන්න පුළුවන්. දැන් බලන්න මේ පහුගිය දවස් දෙක තුනක් තිස්සේ අපි මේ මැෂින් එකෙන් වැස්ස දවස්වල වැඩ කරා. ඉතින් දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ බැලුවට පස්සේ පේනව නේද ටිකක් දිලිසෙන ගතියක් එක්ක මේ තියෙන්නේ වතුර. මේ මැෂින් එකේ බ්ලේඩ් දෙක වැඩ කරනකොට ඇතුළට වතුර එන්න පුළුවන්. මේ රේසර් සෙට් එකක් මේක ඇතුළේ තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මම මේ පොඩ්ඩක් මම තව දෙයක් කියන්න ඕන. මම මේ වීඩියෝ එක සමහර තැන්වල පාස්පෝර්ට් කරලා මම දාන්නේ. මොකෝ මේ වීඩියෝ එක ටිකක් දික් වෙන්න පුළුවන් හින්දා. ඉතින් මෙන්න මේ බලා ගන්න මේ ඇන ටික ගලවන විදිය කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදියට මේ ඇන ටික ගලව ගන්න. මේක සාමාන්‍යයෙන් අපිට ඒ කියන්නේ ගෙදර තියෙන්න ඕන ස්ක්‍රූ ඩ්‍රයිවර් එකයි අටේ අතුරක් විතරයි මේකට අවශ්‍ය වෙන්නේ. සාමාන්‍ය මැෂින් වලට ගොඩක් අය බයයි. ඒ කියන්නේ ලංකාවේ යාන්ත්‍රීකරණය කියන එක සෑහෙන බය දෙයක් නේ. ඉතින් මේක මැෂින් එකක් ගලවනවා කියන එකත් එච්චර හිතන්න දෙයක් නෙමෙයි. දැන් මේ මැෂින් එකත් මට කවුරුත් කියලා දීලා මම මේ ඉගෙන ගත්ත දෙයක් නෙමෙයි. මම මැෂින් එකක් ගලවලා ඉවරලා තනියම මම ඉගෙන ගත්ත දෙයක්. දැන් මෙතනදී බලන්න මේ බ්ලේඩ් එකත් එක්ක තියෙන මේ ඇනේ ස්ක්‍රූ ඩ්‍රයිවර් එකෙන් ඇල්ලුවට අර ගැව්වට ගැලවෙන්නේ නැහැ. මේක මොකද ඩබල් සයිඩ් තියෙන්නේ. ඉතින් මේකට යටපැත්තෙන් යතුරෙන් නට් එක අල්ලගෙන ඉවරලා උඩින් ස්ක්‍රූ පිනියනින් ගලවන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට මේ ඇන ටික ගලවන්න. ඉතින් මෙතනදී මෙන්න මේ විදිහ මම මේ පෙන්නන්නේ ඇන ගලවනකොට දැන් අපි ඇන ගලවලා ඉවරලා හයි කරනකොට අපිට ප්‍රශ්නයක් තියෙනවනේ මේ කාපෝ සර්විස් කරලා ඉවරලා හයි කරනකොට මෙතනදී ඇන තියෙන්නේ කොහොමද කියලා අපිට බලා ගන්න බැරි නම් මේ තියෙන විදියටම ආපහු ඒ ඇනත් එක්කම තියෙන ඒ කියන්නේ මේ නට්ටයත් එක්ක ඒ ඔක්කොම ඒ තියෙන ඒකත් එක්ක තියෙන ඔෂර් ඒ සේරම ටික එකම විදියට එක්ක ඇනයක් එක්ක එහෙම දාලා තියන්න. එතකොට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ ඇන ටික ඔක්කොම ගැලෙව්වා. ගැලෙව්වට පස්සේ මෙන්න මේ විදියට බ්ලේඩ් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට ඔන්න උඩින්ම තියෙන බ්ලේඩ් එකම අයින් කරා. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ විදියට රවුම් ප්ලේට් එකක් තියෙනවා. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ මේ බ්ලේඩ් දෙකට සපෝට් එක දෙන ඒ වගේම තව පොඩි ප්ලේට් එකක්. මේක යකඩද කියලා මම දන්නේ නැහැ මොකක්ද කියලා. යකඩ නන් නෙමෙයි මං හිතන විදියට. ඉතින් මං කරන්නේ මෙන්න මේ දැන් මුලින්ම ගලවගත්ත දේවල් ටික සුද්ධ කරගන්න එක. ඒ සුද්ධ කරගන්නකොට මේ තියෙන්නේ දැන් මේකත් එක්ක මේ තියෙන මේ තියෙන ප්ලේට් එකක් මේකත්
මේ ඒ තහඩුවත් එක තියෙන ප්ලේට් එකක් මේ ඔක්කොම ටික ඇනටික් ගලවලා ඉවරලා මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි මේ ගලව ගන්න මෙන්න මේ විදියට ගලවලා ඉවරලා මේ ටික හරියට සුද්ධ කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ මැෂින් එක ඇතුළට මේ වතුර ඇවිල්ලා තියෙනවා නම් ඇතුළට ග්‍රීස් ඇවිල්ලා මේ ග්‍රීස් එක වතුර කවලම් වෙලා තියෙනවා නම් අපි මේක හරියට සුද්ධ කරගන්න ඕනේ. මේක මහ ලොකු දෙයක් නෙමෙයි. මේ තියෙන්නේ මම හොඳටම සුද්ධ කරගත්ත විදිය. ඉතින් මේක පැය ගානක් යන දෙයක් නෙමෙයි. ඉතින් අපි මැෂින් එකක් ගන්න අපි හිතමු සාමාන්‍ය රුපියල් 50000ක් 60000ක් වියදම් කළ මැෂින් එකක් ගන්නව නම් ඒක සාමාන්‍ය එක දිගට වැස්ස දවස්වල මේ දවසෙන් දවස මේක සුද්ධ කරන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් එක දිගටම වැස්ස තියෙන සතියක් විතර වැඩ කරා නම් ඒ සතියට එක දවසක් සතියක් වැඩ කරලා ඉවරලා එක දවසක් මේ විදියට සුද්ධ කරන එක තමයි හොඳම දේ. ඒ කියන්නේ තමන්ගේ මැෂින් එක තමන් පාවිච්චි කරන්න, තමන් ආරක්ෂා කරන්න තමන් දැනගන්න ඕන. මේක සර්විස් වලට යවලවත්, කම්පැනි වලට යවලවත් ලොකු ගාණක් වියදම් කරලා කරන්න ඕන දෙයක් නෙමෙයි. මේක තමන්ට කරගන්න පුළුවන් දෙයක්. මේක සමහරට කම්පැනි වලින් එහෙම අකමැති වෙන්න පුළුවන් මම මේ දාන වීඩියෝ එකට. මොකද මේවා රේසර් එහෙම ගියොත් එහෙම ඊට පස්සේ ඔය තියෙන දේවල් ඩැමේජ් වුණොත් එහෙම එතකොට ඉතින් කම්පැනි වලින් ඕව රිප්ලේස් කරන්න යන ගාණ වැඩි. ඉතින් අපි බලන්න ඕන අපි පාවිච්චි කරන මැෂින් එක අපි පරිස්සම් කරගන්න දැනගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට මේ දේවල් සුද්ධ කරගන්න. ඉතින් තියෙන ක්‍රීස් ටික ඔක්කොම අයින් කළා. දැන් මම මේ සේරම ක්‍රීස් ටික අයින් කරා. ඒ වගේම ඊට පස්සේ මම මේ විදිහට මේ තියෙන බෑග්‍රවුන්ඩ් මේ බෑක් සයිඩ් එකේ තියෙන මේක මේ ඉතින් මේකෙදිත් මෙන්න මේ විදිහට මම ග්‍රීස් ගාලා ඉවරලා මේකෙදිත් මම මේ පාවිච්චි කරන ග්‍රීස් එක නෙමෙයි මම කියන්නේ හොඳම ග්‍රීස් එක පාවිච්චි කරන්න පුළුවන් හොඳම ග්‍රීස් එක තමයි නිල් පාට ග්‍රීස් එක. මොකද මේක රේසර් වැඩ කරනකොට පොඩ්ඩක් හීට් වෙනවා වැඩි. ඉතින් මෙතනදී හොඳම ග්‍රීස් එක තමයි නිල් පාට ග්‍රීස් එක. එහෙම නැත්නම් මේකට ආසන්නව තියෙන රතු පාට ග්‍රීස් එක. බලන්න කියන ග්‍රීස් වර්ගයක් තියෙනවා. ඉතින් අපි ග්‍රීස් වර්ග පාවිච්චි කරනකොට අපි දැනගන්න ඕන මොකද්ද මේකට හරියන ග්‍රීස් එක කියලා. මොකද මම අත්දැකීමෙන් මම දන්නවා මම මේකට කහ පාට ග්‍රීස් එක කියන්නේ නෝමල් අර ඕනම දෙයකට පාවිච්චි කරන ග්‍රීස් එක පාවිච්චි කරාට පස්සේ මේ මැෂින් එක රත් වෙන ගතිය වැඩි වුණා. ඉතින් මේකේ ඔරිජිනල් එන්නේ මැෂින් එක ඔරිජිනල් එනකොටත් එන්නේ නිල් පාට ග්‍රීස් එක. ඉතින් නිල් පාට ග්‍රීස් එක බැරි නම් අඩුම ගානේ රතු පාට ග්‍රීස් එක හරි පාවිච්චි කරන්න. ඉතින් මෙන්න මේ විදියට ග්‍රීස් ගාලා ඉවරලා ඒ තිබිච්ච විදියටම ඒ ඇන ටික දාලා ඉවරලා ඒ විදියටම මේ ටික ඔක්කොම හයි කරගන්න පුළුවන්. ඉතින් මේක ගලවද්දී මතක තියාගන්න දැන් ඒ කියන්නේ දැන් ගලවලා ඉවරලා හයි කරනකොට මේක කොහොමද හයි කරන්න කියලා හිතා ගන්න බැරි නම් මම නම් පළවෙනි වතාවට මං කරේ මේක මම මුලින්ම කාගෙවත් උපදෙස් අරන් කරපු දෙයක් නෙවෙයි මං කරේ මම මේක වීඩියෝ කරගත්තා ෆොටෝ ගහගත්තා. ඒ කියන්නේ එක එක ගලවනකොට මම ෆොටෝ ගහලා ඒකෙන් තමයි මම මේ සේලම හදාගත්තේ. ඒ කියන්නේ මැෂින් එක හයි කරන්නේ කොහොමද ගලවන්නේ කොහොමද කියන එක හදාගත්තේ මම ඒ විදියට. නැතුව මං කාගෙවත් අහලවත් නෙමෙයි. ඉතින් මේක මහ ලොකු දෙයක් නෙමෙයි. ඔන්න ඔය විදියට දැන් ඊට පස්සේ දැන් ඊළඟ තියෙන ස්ටෙප් එක මෙන්න මේ විදියට මැෂින් එකටත් එන තියෙන තලේ. ඉතින් ඒකත් මෙන්න මේ විදියට ග්‍රීස් ගහන්න ඕන. ඉතින් මම මේ පාවිච්චි කරන ග්‍රීස් එක ගැන හිතන්න එපා. මේ පාවිච්චි කරන ග්‍රීස් එක සාමාන්‍යයෙන් මම සතියක් වගේ තමයි තියාගන්නේ. මේ ග්‍රීස් එකට ඇත්තනම් මම කැමතිත් නැහැ. ඇත්තනම් මේකට හරියන්නේ නිල් පාට ග්‍රීස් එක. මම ඉස්සෙල්ලා කිව්වේ නිල් පාට ග්‍රීස් එක තමයි හරියන්නේ. මොකද මේක හීට් වෙනවා. ඒ කියන්නේ මැෂින් එකක මේ දැන් මේ තල දෙකක් වැඩ කරනවා කියන්නේ සෑහෙන රත් වීමක් තියෙන දෙයක්. ඒ කියන්නේ මේ තල දෙක වැඩ කරනකොට ඒ වගේම රේසර් වැඩ කරනකොට සාමාන්‍යයෙන් අර JCB වලට ස්කෑටර් වලට දාන වගේ කහපාට ග්‍රීස් එක නෙමෙයි මේකට තියෙන්න ඕන හොඳම ග්‍රීස් එක තියෙන්න ඕන. ඉතින් බලන්න ඉතින් පුළුවන් නම් රතු පාට ග්‍රීස් එක නැත්නම් නිල් පාට ග්‍රීස් එක තමයි හොඳ. නිල් පාට ග්‍රීස් එක අපිට හොයාගන්න අමාරුයි. ඉතින් ඒත් මොන ග්‍රීස් එක පාවිච්චි කරත් මෙන්න මේ විදිහට මේ දේවල් ටික හරියට ග්‍රීස් කරන්න. දැන් අපි මේ ගලවපු දේවල් ටික ඔක්කොම පාර්ට් එක එක මෙන්න මේ විදිහට ග්‍රීස් කරලා තියෙනවා. ඉතින් එතකොට දැන් මෙතන තිබිච්ච වතුර ටික සම්පූර්ණයෙන් අයින් කළා
මේක මහ ලොකු දෙයක් යන වෙලාවක් මහ ලොකු වෙලාවක් යන දෙයක්ුත් නෙමෙයි. මට ඇත්තනම් මේකට ගියේ සම්පූර්ණ මැෂින් එක ගලවලා මේ විදිහට සුද්ධ කරලා මට සාමාන්‍යයෙන් පැය එකමාරක් දෙයක් යනකොට මේ මැෂින් එක සම්පූර්ණයෙන්ම අලුත්ම තත්ත්වයට මට ගේන්න පුළුවන් වුණා. ඉතින් එතකොට මේකේ රිපෙයාර්ස් අඩුයි. දැන් මේවා මේ විදිහට ඒ කියන්නේ ගණන් ගන්න නැතුව කවුරු හරි පාවිච්චි කරොත් එතනින් එහාට රිපෙයාර්ස් වෙන්න පුළුවන්. මොකද මේක රේසර් එක්ක වැඩ කරන මැෂින් එක. හරි ස්මූත් වැඩ කරන්න ඕන. ඉතින් ඒක කල්පනා කරන්න ඕන. මෙන්න මේ විදිහට මේ දේවල් ටික අර තිබිච්ච විදිහම අපි දැන් ගලවනකොට අපි බලාගත්තා නම් මේක තිබ්බේ කොහොමද කියලා, බ්ලේඩ් දෙක තිබ්බේ කොහොමද කියලා බ්ලේඩ් දෙකේ පැත්ත මාරු කර ගන්නත් එපා. ඒ වගේම මෙන්න මෙතනින් තව දෙයක් මම කියන්නම් විශේෂ දෙයක්. දැන් මේ මැෂින් එක ඉන්නේ සාමාන්‍යයෙන් දකුණට හුරු අයට දළු කඩන්න පුළුවන් විදියට. මේ බ්ලේඩ් දෙක පැත්ත මාරු කරොත් එහෙම අපිට සාමාන්‍යයෙන් වමට වම් අත හුරු කෙනෙකුට මැෂින් එකෙන් දළු කරන්න පුළුවන් විදියට හදා ගන්න පුළුවන්. ඒ ගැන වීඩියෝ එකකුත් මම ඉස්සරහට මම කරන්න. ඒකේ පොඩි වෙනස්කම් ටිකක් පොඩ්ඩක් කරන්න තියෙනවා. වම් අත හුරු කෙනෙකුට මේක පාවිච්චි කරන්න නම් මේ බ්ලේඩ් දෙක දෙපැත්තට මාරු කර ගන්න ඕන. ඒකත් එච්චර අමාරු දෙයක් නෙමෙයි, හරි ලේසි දෙයක්. කල්පනා කරොත් එහෙම දැන් මේ වීඩියෝ එක බලලි වෙලා මැෂින් එකක් ගලවන කෙනෙක් කල්පනා කරොත් එහෙම බලා ගන්න පුළුවන්. ඒක Tamanටම හිතා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට මම මැෂින් එක අර මූලික අධියරය මම ඉවර කර ගන්නවා. ඉතින් ඒ තියෙන එන ටික හයි කරලා ඉවරලා ඊට පස්සේ තියෙන්නේ අර බ්ලේඩ් දෙකත් එක්ක එන්න අර ප්ලේට් එක කියන්නේ මේ ප්ලාස්ටික් ප්ලේට් එක. ඒ කියන්නේ දළු එකතු වෙන ප්ලේට් එක එකතු කරගන්න එක. දැන් මේකේ මතක තියාගන්න හොඳම දේ තමයි, ඒ වගේම අමාරුම දේ තමයි මෙන්න මේකේ මෙතන. මොකද මේ තියෙන ඩබල් සයිඩ් ඩබල් ඇඩ්ජස්ට්මන්ට් මේක මේ දැන් අපි අර සාමාන්‍යයෙන් හිතන විදිහට යටින් නට් එක තියාගෙන ඉවරලා උඩින් ස්ක්‍රූප් වෙනේ තද කරා කියලා අපිට මේක හරියටම හදාගන්න බෑ. මේක ඩබල් සයිඩ් ඇඩ්ජස්ට්මන්ට් තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මේක තමයි අමාරුම දේ. මෙන්න මෙතන තමයි අමාරුම දේ තියෙන්නේ. උඩින් මේ ඇනේ තද කරන්න, ඒ වගේම තමයි යටපැත්තෙන් මේකට තියෙන නට් එක තියලි ඉවරලා නට්ටයත් එක්කම තද කරනකොට ඊට පස්සේ ඇඩ්ජස්ට් කර ගන්න ඕන මේක. උඩින් නට් එක තද කරලා ඉවරලා යටින් ඔන්න බලන්න මම පෙන්නන්න. මෙන්න මේ විදියට. ඒ කියන්නේ දැන් අපි මේ ඇනේ ඇඩ්ජස්ට් කරගන්නේ උඩින් මේ ඇනේ තද කරනකොට මේ ඇනෙත් එක්කම තියෙනවා ඔෂර් එකක්. ඒ ඔෂර් එක ප්ලේ එකක් තියෙන්න ඕන. ඒ ඔෂර් එක ප්ලේ එක නැත්තම් මේ බ්ලේඩ් දෙක හිර වෙනවා. ඒක තමයි මම කිව්වේ ඩබල් සයිඩ් ඇඩ්ජස්ට්මන්ට් තියෙන්නේ. ඉතින් මේ උඩ පැත්තෙන් අපි ස්ක්‍රූ පිනියනෙන් අල්ලනකොට යටපැත්තෙන් බලන්න මෙන්න මේ විදියට. මේක ඇඩ්ජස්ට් කරගන්න මෙන්න මේ විදියට. මේක තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මට කතා කරන්න, මම ඒක මම කියලා දෙන්නම්. මේක පොඩ්ඩක් අමාරු වැඩක්. මෙන්න මේක තමයි මේ කියන මේ මැෂින් එක හයි කරනකොට තියෙන අමාරුම දේ මෙන්න මේක. මේක ඩබල් සයිඩ් හින්දා. මොකද මැෂින් එක පැත්තකින් දැන් සමහරව හිතන්නේ උඩ පැත්තෙන් එනේ තද කරලා ඉවරලා යට පැත්තෙන් නට් එක දාලා තද කරාම හරි කියලා. එහෙම නෙමෙයි මේක තියෙන්නේ. මේක ඩබල් සයිඩ් ඇඩ්ජස්ට්මන්ට් තියෙන්නේ. ඒක මම 3-4 පාරක්ම කියන්නේ ඒකයි. මේ උඩ නට් එකත් එක්ක උඩ ඇනෙත් එක්කම ඒ තියෙන ඔෂර් එක ප්ලේ එකක් තියෙන්න ඕන. ඒ ප්ලේ එක එනනම් ඩබල් සයිඩ්, ඒ කියන්නේ උඩ පැත්තෙන් තද කරලා විතරක් හරියන්නේ නැහැ. යට පැත්තෙන් තද කරලා හරියන්නේ නැහැ. දෙපැත්තෙම. ඒ කියන්නේ උඩ පැත්තෙන් ස්ක්‍රූ පිනියනෙන් අල්ලන්නත් ඕන, යට පැත්තෙන් යතුරෙන් අල්ලන්නත් ඕන. ඒ විදිහට තමයි කරන්නේ. පොඩ්ඩක් ඒක අර තේරුම් කරන් ටිකක් අමාරු වැඩක්. මේක බලන්න මම හිතන්නේ වීඩියෝ එක බැලුවට පස්සේ ගොඩක් අයට පැහැදිලි වේවි. මේක පොඩ්ඩක් වෙලා යන දෙයක්. මෙන්න මේකට තමයි සාමාන්‍යයෙන් අපිට වෙලා යන්නේ. මම මේ කළා පෙන්නන්නේ ඒකයි. ඒ කියන්නේ මේ උඩින් ඇනේ තද කරනකොට යටපැත්තෙනොත්
ඒ නට් එක තද කරනකොට අර ඒ ඕෂර් එකේ ප්ලේ එකක් තියෙන්න ඕන. ඒ ඕෂර් එකේ ප්ලේ එක තියෙන තරමට තමයි ඒ කියන්නේ දැන් මේ තියෙන බ්ලේඩ් දෙක වැඩ කරන්න ඒ නිදහස් අවකාශය ලබා දෙන්නේ ඒකෙන්. ඉතින් දැන් ඔන්න මගේ වැඩේ නම් මං කරා. මට මේක මහලුකයක් ගියේ නැහැ මොකද මං වැඩේ අල්ලගත්තේ හින්දා. ඉතින් දැන් මට තියෙන මෙන්න මේ ඇන ටික දාලා ඉවරලා තද කරගන්න එක. ඉතින් ඒ වගේම මතක තියාගන්න තව දෙයක්. අපි සාමාන්‍යයෙන් පායන කාලේ වුණත් මේ මැෂින් එක පාවිච්චි කරනකොට ඉතින් මෙන්න මේ දැන් මේකේ තියෙනවා එක නට්ටයක් මේ ටික ලොකු ඇණයක් තියෙනවා. මේ පිටිපස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ඇණෙන් ග්‍රීස් ගහන්න ඕනේ. මේකට ග්‍රීස් ගහන විදියත් මේක මේ ග්‍රීස් ගන්න හින්වත් වෙන විදිහකින්වත් නිකන් ඇඟිල්ලෙන් අපි මේ ග්‍රීස් ගහන්න පුළුවන් නෙමෙයි. මේකට ග්‍රීස් ගහන්න පාවිච්චි කරන්න ඕන සාමාන්‍යයෙන් දැන් මම කරන දේ තමයි මේ තියෙන මෙන්න මේ නට් එක මේ මම සාමාන්‍යයෙන් කරන්නේ මේකට පාවිච්චි කරන සිලින්ඩරයක්. සිලින්ඩරයකට ග්‍රීස් පුරවල තමයි මම පාවිච්චි කරන්නේ මේකට ග්‍රීස් ගහන්න. ඉතින් දැන් ඔන්න මගේ වැඩේ ඉවරයි. ඉතින් බලන්න මේක එච්චර අමාරු දෙයක් වුණ නැහැ. දැන් ඔන්න බලමු අපි කොහොමද කියලා. ඔන්න අපි හයි කරලා බලමු බැටරි එකට මේක කොහොමද කියලා. ඉතින් නියකා වගේ වැඩ. ඉතින් ඔන්න විදියට තමයි හරි විදියට මැෂින් එක හදාගන්න මැෂින් එක සර්විස් කරගන්න. මේක අමාරු දෙයක් නෙමෙයි. මේක අපිට කරගන්න පුළුවන් දෙයක්. ඉතින් වැස්ස කාලේදී මැෂින් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා. වැස්ස කාලේදී මැෂින් එක පාවිච්චි කරන්න. මෙන්න මේ විදියට තමන්ටම පුළුවන් සර්විස් කරගන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බෙමු. හැමෝටම බොහොම ස්තුතියි.